කියන්නේ HND කාඩ් එක කියන්නේ මෙසේජ් එක ඇවිල්ලා ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ නැහැ. ඔයාලා ඩෙබිට් කාඩ් කියලා එහෙම වෙනසක් කරලා කියන්නේ නැහැ. හරි ඒකත් කමන්න කාඩ් එකත් මේ බලන්න කවුන්ට් එක වංචාවන්නේ යන්නේ. මිස් රෙකෝඩින් කරන්න බෑ මිස් පුළුවන් ඉතින් අපිට අසාධාරණයක් වෙලා තියෙන්නේ. අපිට කොච්චර අසාධාරණද බලන්න. මොනවද වෙලා තියෙන්නේ? ඔයා බලන්න ගාන. බලන්න බැරි. හරි රෙකෝඩින් කරන්න බෑ වාට්. මට පුළුවන් ඔයාට ඕක ඔහොම ගානක් දාන්න පුළුවන් නම් මට පුළුවන් ඒක රෙකෝඩ් කරන්න. ඒ වැරදීමක් නේ වෙලා තියෙන්නේ. ඔහොම තමයි කී දෙනෙකුට වැරදෙනවද? ඔය හරි ඔය මිස් වාට ඔයා වෙනවිල දින වෙන දෙයකට. වෙන කිසිම එකම මොකද්ද? එහෙම කිසිම වෙන දෙයක් නැහැ. මම රෙදි ගන්නවා. අපි කිව්වොත් කියන්නේ වැරදීමක් වුණා නම් බලන්න කියලා. හරි බලන්නම් තමයි ඔය කී දෙනෙකුටද? අපිට වගේ කී දෙනෙකුට වෙනවද? උපත් මිනිස්සු වෙනවද? මම ආවේ. ඔව් ෆෙස්ට් එක එහෙම අපිට වැරදීම ඇවිල්ලා නැහැ කවුරුත් ඇවිල්ලා කියලා ඉතින් මිනිස්සු යනවනේ ගෙවල් වල ඒ මිනිස්සු හොයන්නේ නැහැ ඩිස්කවුන්ට් දෙනවා. වැරදිලා වැදිලා ඉතින් එහෙනම් මොකටද account කෙනෙක් වැරදිනවම වැරදිනවා කියවම මිනිස්සු කී දෙනෙක්ද? පවුනේ මිනිස්සු. කෑෂ් පේමන්ට් දෙනවා මේක මිනිස්සු දන්නේ නැහැ අරයි යනවා මිනිස්සු. බලන්න හොඳට ඔයාලා චෙක් කරන්න බිල් එක. මේ බලන්න මේ 4000 ගානට 6000 ගානක් බිල. කොහමද? නෑ බලන්න මම චෙක් කරන්න බිල් එක. මිස් මේක වැඩි හරි ඒක තමයි වැරද්ද. ඒක තමයි වැරද්ද. මට අයිතිය තියෙනවා. ඔයා ඔතන මම දැම්ම වගේ මට අයිතිය තියෙනවා මේක රෙකෝඩ් කරන්න. නෑ නෑ වැරදීමනේ වෙලා තියෙන්නේ. ඔයා ඇවිල්ලා තියෙන වෙන දෙයක්. මෙතන මොනවාරි කෝල් මොනවද වැරදෙන්නේ කියන්නේ මගේ අතින් වැරදුනාද ඔයා කස්ටමර් නම් මේව පිළිවෙල කරන්නේ නැහැ. කරනවා. අපි දෙන්නවා. මේක වැරදීමක් නේ අපි කියනවානේ. අපි ආගිව් කරේ. හරි ආගිව් කරන්නේ නෑ මිනිස්සුන්ට මේක දැනුවත් කරන්න ඕනේ. හේතුව මොකද්ද? කොච්චර අසාධාරණයක්ද රුපියල් පොඩි ගානක් නෙවෙයි රුපියල් 100 200 න මමත් අතරිනුවත් 2000 ගානක් තියෙනවා. මම කිව්වනේ වැරදීමක් කියලා කිව්වනේ. කැසියෝගේ වැරදීමක් වෙලා තියෙනවා. දවසට 10 දිනක් කියන වැරදුනොත් කොහොම තියෙයිද? ආදුනේ වැරදෙන කට්ටිය එනවනේ මිස්. වැරදෙන කට්ටිය එනවා තමයි. ඒ මිනිස්සු යනවනේ. තව දුප්පත් මිනිස්සුත් එන්නේ හොඳ තැනකින් රෙදි ගන්න කියලා එන්නේ. හොඳද? අපි දෙන්නේ නැහැ කිව්වා නම් මේ කරාන වල සාධාරණ. අපි බලන්නේ නැහැ කියලා කිව්වේ. ඒතර එහෙම කියලා කවුරුන් මෙහෙම කරනවා කියන්නේ ඒක අපිට කමන්නේ. අපි කියන්නේ අපි වගේ කී දෙනෙකුට තව දන්නේ නැති මිනිස්සු එනවනේ. අසාධාරණ නැහැ. තවත් ඔයා කියවන්න මොකද අසාධාරණ නැහැ කියලා. මම කිව්වනේ වැරදීම කියලා තියෙන්නේ. වැරදීම කියන්නේ. කස්ටමර්ස් අපේ ගාවට එන්නේ ඒ අසාධාරණ කුණායක හදනවා අපි. ඒකයි මිත්‍ර කස්ටමර් අපේ ගාවට එවිලා තියෙන්නේ. අපි ඒ විශ්වාසය හදපු හින්දා තමයි අපි ඒක කට්ටියට කියන්න ඕනේ. ඒක මේක අද විශ්වාස කළා තියෙන්නේ විශ්වාසය හදපු හින්දා. මේක වැරදි වෙනවා. අන්න ඒක තමයි මේ වගේ දවසක තමයි chance ගන්නෙ. ඒක හොඳට මතක තියාගන්න. ඒක මොකද්ද? කැස් එක දෙන්න. රෙකෝඩ් කරන්න එපා. අපි මොකද අපි බලන්න හේතුව වැඩියෙන් ගියයි කියලා අපි බැලුවා. මිනිස්සු බලන්නේ බලන්න මිනිස්සු ගත්තට පස්සේ කවුද මෙතෙන් මේ යන්නේ කියලා. තව සබ්දෙත් දානවා මේ වැරද්ද කරලා. හරි ඉන්නවා. එනවා ඉතින් මිනිස්සු දන්නේ නැහනේ. මිනිස්සු මේ අද දවසේ වෙන තරක් හරි. කියවන්න අතර ගෑනු කරන්නේ වැරද්ද ඔකට්ටිගේ වැරද්ද. හොඳ මේ බලන්න ස්ටාෆ්ලා කන්න නැතුව බොන්න නැතුව මෙතන වැඩ කරනවා. අමාරුයි. ඒක ඉතින් ජොබ් එකනේ. කන්න නැතුව බොන්න නැතුවනේ ජොබ් එක. මිනිස්සු ඉඳලා මෙතනට යන කස්ටමර්ස් වෙන්නේ. කී දෙනෙක් මිනිස්සුවම මේ සල්ලි ගන්න මිනිස්සුන්ගේ. අනිවාර්යයෙන්. අපිට දන්නවද? හරි බලමු. රෙගුලේෂන් දන්න රෙකෝඩින්. හරි.